විදිහට හිතන මව්වරුන්ට. කැලීන් ස්නාන කලාව. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ අපේ ලොකු සර් රාව කියනක විශ්වාස කරන්න පුළුවන් කියන්නේ මම මාර හොල්මන් වුණා. හිතාවටම ඒක තමයි මචං සනීප නැති වෙනම සීන් එක. ආයෙත් අහලා මගේ ඇඟ සීතල වෙලා ගියා අපේ ෆොන්සේක ලොක්කාවට පස්සේ. ඒක තමයි සිරාම සිද්ධිය ඈ. සර්ලා මට කියපු දේ ඇහුණා. මම හිතුවේ සර් මම ඇත්තටම හිතුවේ මගේ බෙල්ලෙන් අල්ලලා මගේ කනට ගහයි කියලා මං හිතුවේ. ඒ කියන්නේ අමුතු මනුස්සෙක් නේ. ඒක ඇත්ත. අපි සිරාට මාත් බය වුණා. හැබැයි මොනවද මචං අපි ෆොන්සේක ලොක්කා සුපිරි ඔෆර් එකක් ගැහුවා අපේ කෙවියට. ඒ අතින් මචං බලද්දි අපේ කෙවියා පට්ටම ලකියා. ලකී බුදුන් අපේ කෙවින් සර් පට්ට ලකී. නැත්තම් අච්චර අර බොරුවක් අර කෙල්ලට මාට්ටු නොවි තාම ඇදන් යන්න පුළුවන්ද කියන්නෝ ලකී. අපි ඕක කරා නම් කෙල්ලේ ගෙදරට මාට්ටු වෙලා. ඊට පස්සේ කෙල්ලේ ගෙදරින් ගුටි කාලා නඩුත් කාලා නඩුත් අහලා ඔක්කොම ඉවර වෙලා. ඊ අදින් මා ලකී අපේ සර්. සිස්ටි බොස්ලා අපේ කෙවින් බොස්ගේ නෙක්ස්ට් ප්‍රොජෙක්ට් එක මොකද්ද දන්නේ නැහැ නේද? කොහොමද බං ආයෙත් පරණ වාහනයක් කරගෙන විකුණයිද? මොකද ගියා ඌට දැන් පට්ට ගානක් ඉතුරුයිනේ. ඒ ගානෙන් මචං ඌට ඊළඟ මැච් එකේ පිච් එක හදාගන්න ලේසි දැන්. උඹලට කියන්න වංජිත අපේ මේ ඇරියස් වෙලා තිබ්බ ෆිනෑන්ස් එක වාහනේ යකෝ ඒකත් ගෙව්වා කෙවියා. හැබැයි මචං දැන් මේ සීන් එක ෆොන්සේක ලොක්ක ගිහලා ගෙදර ගියද්දී කුරාණයට කාලේ ඉන්න හම්බෙන්නේ නැවද නැද්ද? බං කාලේ ඉඳලා ඉන්න බැරුව ගියත් දෙන්න ඕනේ විදින්න ගේම. ඇයි දුන්නේ කියලා? ඇයි දෙමු ගේම? කො මහතුරු කාලා නෑ කතාව විතරයි. ඔව්. රායි. කැම දිගන රායි. අම්මේ මේ මාතුරු ආතේ කට්ට සම්බලේට තව චුට්ටක් කට්ට සම්බෝලේ නෙමෙයි තක්කලි සම්බෝලේ. ඒක නම් අරුව. නැත්තෝනේ. මේ වගේම සම්බෝලයක් හදන අපේ මතුගම ඉන්න බජිර මාමා කෙනෙක්. ආරා. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා වගේ. මම මේ තීරණේ ගත්තේ බොහොම හොඳට හිතලා මතලා. ඒ නිසා මම මේ තීරණේ ගත්තේ මොකද කියලා කවුරුත් මගෙන් හේතු නම් අහන්න එපා. සර්ගේ තීන්දුව තීරණ වලට අපිට බලපෑම් කරන්න බෑනේ. සර් කියන්න සර්. අපි මොකුත් අහන්නේ නැහැ. මම අද ඉඳලා මේ ඔෆිස් එකේ මැනේජ්මන්ට් එක මාරු කරනවා. ඒ කියන්නේ අද ඉඳලා මේ ඔෆිස් එක පාලනය කරන්නේ කෙල්සි මැඩම්. ඔයගොල්ලෝ රිපෝට් කරන්න ඕනේ කෙල්සි මැඩම්. එතකොට සර් නුරාන් සර් නුරාන් සර් ආපහු මේ ඔෆිස් එකට එන්නේ නැහැ.
මේ ඔෆිස් එක මැනේජ් කරන්නේ කෙල්සි මැඩම්. ඇවකාඩෝ ඔයිල් සාරයෙන් සම පැහැපත් කරගන්න. පිලෙස්මා ඊව් කෙයා නයිට් ක්‍රීම්. දුරහිතන හෙට දකින එල්ටෝරෝ. ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. කාලයක් මුදලත් ඉතිරි කපරාරු අනවශ්‍ය ශක්තිය වැඩි බර අඩු RBS සිමෙන්ට් පැනල්. SLT මොබිටෙල් ෆයිබර් රාෂ්. SLT මොබිටෙල් ෆයිබර් නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. පාට කුරුල්ලෝ. එතකොට සර් නුරාන් සර් ආයේ ඉන්නෙම නැද්ද? ඇයි මේ ආයෙත් කියලා ප්‍රශ්න අහන්නේ? මං කියවනේ මේ මැනේජ්මන්ට් එක කරන්නේ කෙල්සි මැඩම් කියලා. සෝරි සර්. ඒ වගේම අද ඉඳලා මැනේජර් වෙන්නේ අපේ මිස්ටර් සෙනරා. කලින් හිටපු මැනේජර් මහත්තයා ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් මට පෙන්නන්න. එතකොට මම ඒක බලලා ඔයාට වෙන ජොබ් එකක් දෙන්න. මොකද ඔළුවන මගේ යෝජනාවට අකමැතිද? කමක් නෑ සර්. එහෙමනම් ගිහිල්ලා ඔයාගේ පර්සනල් ෆයිල් එක අරන් එන්න පොඩ්ඩක්. මිස්ටර් සෙන්රල් මැනේජර් හැටියට වැඩ බාරගෙන මේ මැනේජ්මන්ට් එක හොඳට කරලා ඒ වගේම අපේ කෙල්සි මැඩම්ට හොඳ සහයෝගයක් දීලා ඉතුරු වැඩ ටික හොඳට කරගෙන යන්න. තේරුණාද? අනිවාර්යයෙන්ම සර්. එතකොට සර් රිසර්ච් ඔෆිස් එක ඔව් මගේ අදහසක් තියෙනවා රිසර්ච් ඔෆිස් එක මේ ඔෆිස් එකට සම්බන්ධ කරන්න. බලමු. වෙලාව ආවම ඒක ඉබේම සිද්ධ වෙයි. මේ කෙල්සි මොන හරි කියන්න තියෙනවද? නෑ ඩඩා මට එහෙම කියන්න දෙයක් නෑ. අද ඉඳලා ඩඩාට ඕන විදිහට වැඩ සිද්ධ වෙයි. රයිට්. එහෙමනම් ඉතින් මීටින් එක ඉවරයි. රයිට්. දැන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මට කියන්න. මේ ඔෆිස් එකේ මැනේජ්මන්ට් එක බාරගත්ත ගොඩක් අය මේ ඔෆිස් එක දියුණු කරනවා කියලා මට පොරොන්දු වුණාට ඒගොල්ලෝ සලසාගත්තේ ඒගොල්ලන්ගේ දියුණුව විතරයි. ඒගොල්ලෝ ඔක්කොම මට කොක්කා පෙන්නුවා. ඒක සිද්ධ වුණේ එකපාරක් විතරක් නෙවෙයි දෙපාරක් සිද්ධ වුණා. හැබැයි ආයෙත් එහෙම වෙන්න ඉඩ තියන්න එපා. මම මේ කියන්නේ තුන්වෙනි පාරට. හරි. දැන් යන්න පුළුවන්. Thank you very much ඔයගොල්ලන්ගේ කාලය මට දුන්නට. ඒකත් හොඳට ඉනා වුණා හොඳට කෑවා. හරි මේ එහෙනම් අපි ගිහින් එන්න. හැබැයි යන්න කලින් මේ අපිට ආන්ටිට දෙයක් දෙන්න තියෙනවා. කොටම කලින් අපි එන අපි බොස්තුමාට කෝල් එකක් ගමු. අරගෙන තමයි දෙන්න ඕන. ගන්න. හිතාන ගමන්ද දන්නේ. hello මගේ buddies how are you? hello අපි නම් ඉතින් fine. ඔයා අඳුරන ගෙදරක අපි මේ ඉන්නේ. උඹලා ආවද? ඔව් බං මේ ඇවිල්ලා අපි මෙහි ඉතින් කාලා මෙගලොන්ත් එක hina වෙලා ඔක්කොම කරලා යන්න කලින් මේ උඹට වීඩියෝ කෝල් එකක් ගත්තේ අර ඔබ දෙන්න කිව්වේ තව දෙයක්. මේ ඒක දෙන්න කලින් ඉතින් හොඳයිනේ උඹට කතා කරලා වීඩියෝ කෝල් එකක් ගත්ත එක නේ. ඒක විස්තර දෙන්න වෙලත් අද. සිරාවට කෝ දැන් කවුද උතන ඉන්නේ? එතන මංජිත පවුලේ හැම දෙනාම ඉන්නවා. මේ උඹට පේන්න තෑගි ටික දෙන්න මේ. ඒකයි මේ උඹට කෝල් එකක් ගත්තේ. මේ අපි අර දෙන්න හදන්නේ මොකද අපි බන් දැන් මෙහෙට ඇවිල්ලා කාලා මෙහෙ ඉතින් අපි hina වෙලා අර ඔයා දෙන්න කිව්පු දේවල් ඔක්කොම දීලා අරවා තව තෑග්ගක් දෙන්න කිව්වේ ඒක දෙන්න කලින් ඔන්න අපි වට කෝල් එකක් ගත්තා. ඔව් මංජිත දෙන්න.
Dongfeng Box by Euro Motors. Smart, stylish, unstoppable. සියට තිහක් දක්වා සැප ඩිස්කවුන්ට් එකක් ආපිකෝ ස්ප්‍රිං සහ ෆෝම් මැට්‍රස් සඳහා ආපිකෝ සුපර් සෙන්ටර් වෙතින්. ඔබේ සම හඳුනාගෙන ඖෂධීය ශාකසාරමේ ෆොරෙවර් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාකසාර සබන්නාමය. SUV රථයක් සමග තෑගි රැසක් දිනා ගන්න. තියෙන දේ වෙනුවට ඕන දේ ගන්න. ආපිකෝ. පාට කුරුල්ලෝ. හලෝ සර්. අනේ මොනාද සර් තව දෙන්න හදන්නේ? අම්මේ. සර් හලෝ කෙවින් බොස් සිදු වෙලා. දුන්න දේවල් හොඳට මැති මහත්තයෝ එහෙටත් උඩින් ආයි තවත් මොනවටද? හරි මේ කෙවියා ඔන්න එහෙනම් ඉතින් විනිවිද භාවයෙන් යුතුව අපි ගනුදෙනුව කළා. දැන් බදියා ඔන්නම බලාගෙන හරි. රයිට්. ඔබට ඉන්න බලන්න. ඔන්න ආන්ටි මේක ඔයාට. ආන්ටි ඔතන ලක්ෂ 2ක් තියෙනවා. එක්ස්කියුස් මේ මෙතන 2 lakhs තියනවද නැත්තම් මට මේ ඉයර් වෙන විදියද නැත්තම් මට ක්‍රේසිද? මේ කෝකෝ තියන්කෝ බං අම්මට ෆෝන් එක තියන්. ඔඩේට sorry. නේන කතා කරමු. මහත්තයෝ අම්මේ ඇයි ඉතින් අඬන්නේ? මේ පුතාට කරපු උදව් වලට ණය ගෙව්වයිම නෙමෙයි ඔය. මට ඒ ණය කවදාවත් ගෙවන්න බෑ අම්මේ. ඒ ආදරේට මම සදාකාලම ණයයි. මේ අපේ වැඩේ හරි ගියාට පුංචි තෑග්ගක් විතරයි. කරපු දේවල් මයිද මහත්තයෝ ආයි සල්ලි දෙන්න මට. මහත්තයෝ හරියට සල්ලි ගන්න බැරි වුණා අපිට මහත්තයෝ. අපේ දින නැති බලිකමට හරියට කන්න බොන්න දෙන්න මට බැරි වුණා. ඒක හිතනවා. හරි එහෙනම් මං ආයි පාරක් ආවහම හොඳට සලකන්නකෝ එහෙනම් අම්මා. මගේ අප්පා කවදද යොන්නේ ආයේ? ඉක්මනට වෙන්න බලමු අම්මේ. ඉතකල්ලේ සල්ලි වලින් ඕන කරන හැම දෙයක්ම ගන්න. මදි වුණොත් කියන්න මං ආයෙ දෙන්නම්. හරි? තමයි මහත්තයෝ වෙන දුර්වගේ දරනයි. ඉතින් කෝටිය දෙන්න තුනාන්සේ වගේ පිටයි මගේ අප්පට කිරියුතුනා. ඒ හරි යන්න ඕනේ. thank you අම්මා. මංජිත ඉන්නවද? පොඩ ෆෝන් එක දෙන්නකෝ. අප්පරේට හොමන. සර් ඉන්නවා සර්. අනේ සර්ට පින් සිද්ධ වෙනවා සර්. අපි වෙනුවෙන් සර් කරන දේවල් වලට. කෙල්සි ආයෙම නම් මීටින්ස් වලදී ඔය මූඩ් එක තියෙන්න බෑ. ඔහොම හිතා ඉන්න ගියොත් අපේ වැඩ පාඩු වෙනෝනේ. නෑඩලා මේ දඩහිම කිව්වට මට එක පාරට මොළුව හදාගන්න අමාරු නඩ. එහෙම කොච්චර බැරි වුණත් අපිට එහෙම කරන්නම සිද්ධ වෙනවා. දැන් මම මේ ඉන්නේ මුකුත් සිද්ධ නොවුණු ගානට ඔය කේස් හන්දා මගේ නමට කොච්චර හානි වුණාද? ඕවා ගැන හිතා අපිට ඉස්සරහට යන්න බෑ කෙල්සි. ආන්න එක මතක තියාගන්න. මේ මිනිස්සයාගේ වැඩ ගැන මම මේ අද තමයි හරියට බලන්නේ. බලන්නකො කෙල්සි. මේ අකා වැඩ ඔක්කොම බාගෙටනේ කරලා තියෙන්නේ. මේ අඩු ගානේ ඔයා පොඩ්ඩක් බැලුවේ නැද්ද මේවා? නෑ ඩඩා එයා මට මේ කිසි දෙයකට ඉන්වෝල්ව් වෙන්න දුන්නේ නෑ. Excuse me sir. come. කෝ විස්තර ටික ගෙනාව? ඔව් සර්. මේ ෆයිල් එක කෙල්සි මැඩමුත් කලින් බැලුවා කිව්වා. කෙල්සි මැඩම්ටත් අහුවෙච්ච නැති මොකුත් තියනවද කියලා තමයි මම මේ බලන්නේ.
ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. Experience the secret to silky smooth hair. Biseka. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. හදන හැම තේකෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජී. වෙනස් නොවේ රස අපේලුවේ. ගුණ පරපුරක සහතිකය ඇංක. පාට කුරුල්ලෝ. මෙතන මේ කරුණානායක කන්ස්ට්‍රක්ෂන් එකේ වැඩ කරලා තියෙන්නේ නේද? ඔව් සර්. මම මැනේජර් විදියට දෙවනියට වැඩ කරේ එතන. කොයි කාලේ වගේද? දැනට අවුරුද්දකට එකමාරකට විතර කලින් තමයි වැඩ කරේ. මිස්ටර් කරුණානායක මං අඳුරනවා. මේ අපි කෝල් එකක් කරන් බලමු. සර් දැන් බලන්නද යන්නේ? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ සර් ප්‍රශ්නයක් නෑ සර්. සර් මගේ තව ෆයිල් එකක් තියෙනවා මේ මම ඒකත් අරන් එන්නද සර්ට පෙන්නන්න? තියෙන ඔක්කොම අරගෙන. හරි සර්. එහෙමද? නෑ මිස්ටර් කරුණානායක එහෙම ප්‍රශ්නයක් නෑ. රයිට්. හරි මන් තියන්න. Thank you very much. ඇයි ඩඩා? නෑ. මේ මිස්ටර් කරුණානායක ගාව වැඩ කළා නෑ. අනිත් එක අවුරුදු 3කට කලින් ඒ කම්පැනි එක වහලා. එතකොට මේ ඩොකියුමන්ට්ස් ෆේක්ද? නැතු මේ නුරාන්ගේ ගෝලේ බෝරුකාරේ මේ ෆයිල්ස් බැලුවා කිව්වා නේද? පුත අහුන්නේ නැද්ද? මොනවද බැලුවේ? බලාගෙන යනකොට නුරාන් මේ එන්චයියෝ ගෝල බාලයෝ ටිකක් දාගෙන මෙතන ලොකු සෙල්ලමක් තමයි නටලා තියෙන්නේ. මොයි ඉන්නේ දැන් අනිත් ෆයිල් එකත් අරගෙන බලමුකෝ. Yes, come in. Hello, doctor. Come, please take a seat. මොකද මේ hina වෙලා ඉන්නේ ඈ සතුටින් ඈ කවදාවත් නෑ මම මේ කල්පනා කරේ මේ ඔෆිස් එකේ මොකක් හරි කේස් එකක් තියන්න පුරුදු වෙනවද දන්නේ නැහැ කියලා. ඉතින් අර මොකද මේ මැනේජර් මහත්තයා දිව්වේ? මිනිහා දිව්වා? දිව්වා කියන්නේ මේ මාවත් පෙරලගෙන වගේ දිව්වේ. හරි කලබලෙන්නේ දිව්වේ. මිනිහා පැනලා යන්න තිඩඩා. මිනිහට වෙන කරන්න දෙයක් නෑනේ. දැන් ඉතින් වැඩේ අහුවෙනවනේ. අනේ සමාවෙන්න ඕන ලොකුද? සර් මේ අපේ මේ හිටපු මැනේජර් මහත්තයා සර් ආන්න රුන්ද බතන් පාරේ දුවලා ගිහලා බස් එකේ ගිහලා